හිතන්න විගණකවරයෙක් මූල්‍ය වාර්තාවක් පරීක්ෂා කරද්දී එයාට හිතෙනවා මෙතන මොකක් හරි පොඩි අමුත්තක් තියෙනවා කියලා. එතකොට එයාලා මොකද කරන්නේ? නිකන් අනුමාන කරනවද? නැහැ. එයාලා අනුගමනය කරනවා හරිම නිශ්චිත ක්‍රියාපටිපාටියක්. හරියට රහස් පරීක්ෂකයෙක් වගේ. අන්න ඒ ගැන තමයි අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ. ඔන්න එතකොට අපිට මුලින්ම එන ප්‍රශ්නය තමයි මේ. කවුරු හරි ගණන් හදද්දි වෙන පොඩි වැරදීමකුයි හිතාමතාම කරන ලুকু වංචාවකුයි අතර තියෙන වෙනස මොකක්ද? කොතනින්ද මේ දෙක බෙදලා වෙන් කරන්නේ? ඒ සීමා රේඛාව තමයි හැමදේම තීරණය කරන්නේ. උත්තරේ තියෙන්නේ එකම එක වචනයක. ඒ තමයි චේතනාව. හිතාමතාම කලාද නැද්ද කියන එක. විගණන ප්‍රමිතිය හරිම පැහැදිලිව කියනවා වංචාවක් කියන්නේ අනිවාර්යයෙන්ම හිතාමතාම කවහරි රවට්ටන්න කරන දෙයක්. අනික් අතට දෝෂයක් කියන්නේ නොදැනුවත්වම අතපසුවීමකින් වෙන දෙයක්. ඔන්නෝර චේතනාව කියන කාරණේ උඩ තමයි මුළු පරීක්ෂණයම රඳාපවතින්නේ. හොඳයි. ඉතින් මේ ගමන අපි යන්නේ කොහොමද? අපි මුලින්ම බලනවා වංචාවයි අවංක වැරදි අතර වෙනස. ඊට පස්සේ පළමු ආරක්ෂක වලල. ඒ කියන්නේ ඇත්තටම වගකීම කාගේද ගෙද බලනවා. ඊළඟට අපි කතා කරනවා විගණකවරයාගේ ක්‍රියාකාරී සැලැස්ම ගැන. ඊට පස්සේ වංචාවක් අභ්‍යන්තරයට එබිකම් කරලා අන්තිමට අනතුරු ඇඟවීමේ සීනුව නාද වුණාම මොකද වෙන්නේ කියලාත් බලමු. යමු එන. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. මම කලිනුත් කිව්වා වගේ මේකෙදි හැමදේම කැරකිලා යන්නේ අර එක වචනේ වටේ. ඒ තමයි චේතනාව. ඒක තමයි වැරද්දක්ද නැත්නම් වංචාවක්ද කියලා තීරණය කරන මූලිකම දේ. ඉතින් විගණකවරුන් දඩයම් කරන ප්‍රධාන වංචා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි වංචනික මූල්‍ය වාර්තාකරණය. සරලවම කිව්වොත් පොත්පත් හසුරවලා ඉපයීම් වැටි කරලා පෙන්නලා සමාගම තියෙනවට වඩා ලොකුවට ලාභ ලබනවා වගේ පෙන්නන එක. අනිත් එක තමයි වත්කම් අයථා පරිහරණය. ඒ කියන්නේ ඍජුවම ස්වරකම් කරන එක. සමාගමේ සල්ලි බඩුමුට්ටු වගේ දේවල් හොරෙන් අරගන්න එක. හොඳයි. දැන් එනවා වැදගත් ප්‍රශ්නයක්. වංචාවක් වෙන්න නොදී වළක්වා ගන්න එකයි වුණොත් හොයාගන්න එකයි ඇත්තටම කාගේ වගකීමක්ද? ඒක විගණකවරයාගේ කරපිට දාන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් සමාගමේ ඇතුලේ එන්න කලමලාකාරීත්වයේද වග කියන්න ඕන? මේක උත්තරේ හරිම පැහැදිලියි. ප්‍රමිතිය කියන්නේ වංචා වළක්වන්න මූලිකවම වග කියන්න ඕන කලමනාකාරීත්වය සහ පාලන අධිකාරිය. ඒ කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය. එයාලා තමයි අවංක සංස්කෘතියක් හදන්න ඕන. එතකොට විගණකවරයා එයාගේ කාර්යභාරය වෙනස්. එයා කරන්නේ මේ මූල්‍ය වාර්තාවල ආයෝජකයෙක්ව බැංකුවක්ව නොමග යවන තරමේ ලොකු වැරදි. ඒ කියන්නේ සාරාංශගත වැරදි නැහැයි කියලා සාධාරණ සහතිකයක් දෙන එක. එයා හරියට පිටින්දම් බලන ස්වාධීන විනිශ්චයකාරයෙක් වගේ. හරි. දැන් තමයි අපි වැඩේ හරියටම මැදට එන්නේ විගණකවරයාගේ ක්‍රියාකාරී සැලැස්ම. එයාගේ අතේ තියෙන මෙවලම් මොනවද? වංචාවක් ගැන පොඩි හරි සුවඳක් ආවොත් එයා හිතන්න ඕනේ කොහොමද? එයා අනුගමනය කරන ක්‍රියාපටිපාටි මොකක්ද? අපි බලමු. මෙන්න මේක තමයි විගණකවරයෙක් සතු විය යුතු වැදගත්ම ගුණාංගය. වෘත්තීය සංක්ෂේපවාදය. දැන් මේකේ තේරුම හැමෝම හොරු හැමදේම බොරු කියලා හිතන එක නෙවෙයි. නෑ. ඒකේ තේරුම කලමනාකාරීත්වය මීට කලින් කොච්චර අවංකව වැඩ කරලා තිබුණත් හැබැයි වංචාවක් වෙන්නත් ඉඩක් තියෙන පුළුවන් නේද? කියන විමසිලිමත් ප්‍රශ්න කරන මනසකින් හැම සාක්ෂියක් දිහාම බලන එක. කිසිම දෙයක් නිකම්ම පිළිගන්නේ නැතුව විවේචනාත්මකව බලන එක. ඉතින් මේක නිකන් අහමු දෙයක් නෙවෙයි. හරිම ක්‍රමවත් පියවර ටිකක් තියෙනවා. මුලින්ම විගණන කණ්ඩායම එකට වාඩි වෙලා කතා කරනවා. හරි මේ සමාගමේ කොයි විදිහට වංචා වෙන්න පුරුවන්ද කියලා. ඊට පස්සේ ඒ හඳුනාගත්ත අවදානම් තැන් හරියටම තක්සේරු කරනවා. ඊළඟට ඒ අවදානම් අල්ලගන්න පුරුවන් විදිහේ විගණන පරීක්ෂණ සැලසුම් කරනවා. අන්තිමට ඒ පරීක්ෂණ වලින් ලැබෙන හැම සාක්ෂියක්ම අරගෙන මේකෙන් කියවෙන්නේ මොකක්ද කියලා ගැඹුරින් විශ්ලේෂණය කරනවා. මෙන්න මේක විගණකවරුන්ගේ රහස් අවියක් වගේ දෙයක්. හිතන්න වංචාවක් කරන කෙනෙක් සාමාන්‍යයෙන් දන්නවා විගණකවරු එන්නේ කවදාද? එයාලා බලන්නේ මොනවද කියලා. ඉතින් එයාලා ඒකට ලෑස්ති වෙලා ඉන්නවා. අන්න ඒකට පිළියමක් විදිහට විගණකවරු අනාපේක්ෂිත බව කියන උපක්‍රමය පාවිච්චි කරනවා. ඒ කියන්නේ කලින් නොකිය ශාඛාවකට යනවා. හැමදාම බලන්නේ නැති ගිණුමක් හදිසියෙම ඉල්ලලා බලනවා. මේ වගේ සර්ප්‍රයිස් චෙක් වලින් සැලසුම් කරලා කරන වංචා අහුවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ විගණන ක්‍රියාවලියේ තාක්ෂණික පැත්ත. දැන් අපි පොඩ්ඩක් ඒකෙන් එහාට ගිහින් මනෝවිද්‍යාත්මක පැත්ත බලමු. ඇයි කෙනෙක් වංචාවක් කරන්නේ? මොනවද ඒකට තල්ලු කරන හේතු? මේක තේරුම් ගන්න අපිට උදව් වෙන හරිම ප්‍රසිද්ධ සංකල්පයක් තියෙනවා. ඒකට කියන්නේ
වංචා ත්‍රිකෝණය කියලා. හැබැයි ඔය වංචා ත්‍රිකෝණය ගැන කතා කරන්න කලින් අපි තව පොඩි දෙයක් තේරුම් ගන්න ඕන. ඒ තමයි වංචා අවදානම් සාධක කියන්නේ මොනවද කියලා. මේවා හරියට රතු එලි වගේ වංචාවක් වෙන්න පුළුවන් කියලා අපිට ඉඟි කරන අනතුරු අඟවන සංඥා තමයි මේ. හරි. අපි යමු ත්‍රිකෝණයේ පළවෙනි පාදයට. ඒ තමයි දිරිගැන්වීම එමත් නැත්නම් පීඩනය. හිතන්න සමාගමේ ලොක්කෝ කලමනාකාරීත්වයට දෙනවා කවදාවත් ළඟා වෙන්න බැරි ලාභේ ලක්ෂයක්. එතකොට මේ පීඩනය දරා ගන්න බැරිව සමහර වංචනික ක්‍රමවලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතයේ ලොකු ණය බරක් මුල්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් වංචාවක් කරන්න ලොකු තල්ලුවක් වෙන්න පුළුවන්. දැන් ත්‍රිකෝණයේ දෙවනි පාදිය අවස්ථාව. පීඩනය කොච්චර තිබුණත් වංචාවක් කරන්න අවස්ථාවක් නැත්තම් මේක කරන්න බෑනේ. මේ අවස්ථා හැදෙන්නේ කොහොමද? සමාගමේ අභ්‍යන්තර පාලන පද්ධතිය දුර්වල වුණාම. උදාහරණයක් විදියට සල්ලි බාර ගන්න කෙනාම ඒක පොතේ ලියන කෙනාම නම් එතන වංචාවක් කරන්න ලේසි ඉඩක් තියෙනවා. අන්න ඒ වගේ පාලන පද්ධතියේ තියෙන හිඩැස් වලින් තමයි හොරුන්ට අවස්ථා නිර්මාණය වෙන්නේ. අන්තිමට ත්‍රිකෝණයේ තුන්වෙනි පාදය. ඒ තමයි ආකල්පය. එහෙම නැත්නම් තමන් කරන වැරද්ද හරි කියලා හිතාගන්න එක පීඩනයේ තියෙනවා අවස්ථාවක් තියෙනවා. ඒත් වංචාවක් කරන්න නම් තමන්ගේ හෘද සාක්ෂියට එකඟ වෙන්න ඕන. එතනදී තමයි මිනිස්සු මෙහෙම හිතන්නේ. මේක පොඩි දෙයක්නේ. සමාගම කොච්චර ලාභ ලබනවද? මම මේ පොඩි ගාණ ගත්තට මොකද්ද වෙන්නේ? මම වගේ කරන්නේ නැහැ. ඉතින් මට මේක අයිති. වගේ දේවල් හිතලා තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කරගන්නවා. හොඳයි. අපි දැන් එන්නේ මේ කතාවේ අවසානයේ වගේම තීරණාත්මකම කොටසට. හිතන්න විගණකවරයා සාක්ෂි එකතු කරලා එයාට දැන් හොන්තටම විශ්වාසයි මෙතන වංචාවක් වෙලා තියෙනවා කියලා. එහෙම නැත්නම් එයාට ප්‍රබල සැකයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අනුතුරු ඇඟවීමේ සීනුව නාදු වුණාට පස්සේ අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද? මේ වෙලාවේදී විගණකවරයාට හිතෙන දේ කරන්න බෑ. හරිම පැහැදිලි පියවර ටිකක් තියෙනවා. මුලින්ම කලමනාකාරීත්වයේ ඉහළම මට්ටමට මේක දැනුම් දෙන්න ඕන. හැබැයි හිතන්න වංචාවට සම්බන්ධ කලමනාකාරීත්වයම නම් එතකොට යාලට කියලා වැඩක් නෑ නේ. අන්න එහෙම වෙලාවට කෙලින්ම යන්න ඕන පාලන අධිකාරියට. ඒ කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට. එතනිනුත් එහාට ගිහින් සමහර බරපතල අවස්ථාවලදී නීති අනුව නියාමන ආයතනවලට වාර්තා කරන්න සිද්ධ වෙනවා. සමහර විට මේ සමාගමත් එක්ක තවත් වැඩ කරන්න බෑ කියලා මුළු විගණන කටයුත්තෙම ඉවත් වෙන්න තීරණය කරන්න පුළුවන්. මේ වචන ටිකෙන්ම තේරෙනවා නේද මේක කොච්චර බරපතල තත්ත්වයක්ද කියලා. වංචාවක් අහු වුණා කියන්නේ විගණකවරයා සහ සමාගම අතර තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම සුන් වෙලා යනවා. එතකොට විගණකවරයාට හිතෙනවා මේ වගේ තැනක මට මගේ රාජකාරිය හරියට ස්වාධීනව කරන්න පුළුවන්ද කියලා. ඒක තමයි මේකේ සුවිශේෂී තත්ත්වය. ඒකෙන් විගණනය දිගටම කරගෙන යනවද නැද්ද කියන තැනටම ප්‍රශ්නයක් එනවා. හොඳයි. අපි මේ කතාව අවසන් කරමු ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු කරලා. බලන්න විගණන ප්‍රමිතියම කියනවා අනිත් හැමදේම කොහොම වුණත් සමාගමක ආදායම වාර්තා කරන තැන වංචාවක් වෙන්න ඉඩක් තියෙනවා කියලා හැම විටම උපකල්පනීය කරන්න ඕන කියලා හැම විටම. ඒක අනිවාර්යයි. ඉතින් නීතියෙන් මෙහෙම හිතන්න කියලා කියනවා නම් ඒකේ නූතන ව්‍යාපාරික ලෝකයේ පවතින තරගකාරීත්වය ලාභ ඉලක්ක සපුරා ගන්න තියෙන දැවැන්ත පීඩනය ගැන අපිට කියන්නේ මොන වගේ කතාවක්ද? ඒක ගැන පොඩ්ඩක් හිතන්න.